හරි සුබදස පුතේ මොඩම එහෙනම් අදත් ඔන්න ගණිතේ පාවිච්චි වෙන ලස්සන සිද්ධාන්ත පාඩමක් සාකච්ඡා කරන්න යනවා. පොඩි තියරි පාර්ට් එකක්. මොකද්ද? සමාන්තර ශ්‍රේණියක අපි යම්කිසි පදයක් හොයන්න ගියාම පුතේ පාවිච්චි කරනවා. මේ සූත්‍රය මොකද්ද? T n සමානයි A ධන n එකක් D. කොහොමද මේ සූත්‍රය ලැබුණේ කියලා පොඩි විවරණයක් කරන්න යනවා. හරි? එතකොට ශ්‍රේණියක් මම උදාහරණයක් ගන්නවා මුල් පදේ 3යි පොදු අන්තරය 4 වන සමාන්තර ශ්‍රේණියක් ගන්න. මොකද්ද? මුල් පදේ 3යි පොදු අන්තරය 4 වන සමාන්තර ශ්‍රේණිය මම ගන්නවා. අපිට ශ්‍රේණියේදී මුල් පද කිහිපයක් ලියන්න පුළුවන්. පළවෙනි පදේ A 3යි පොදු අන්තරය D 4යි නම් එතකොට 4 4 එකතු වෙමින් ශ්‍රේණිය ඉස්සරහට යන්නේ. 3යි 4යි 7යි. 7යි 4යි 11යි. 11යි 4යි 15යි. 15යි 4යි 19යි. 19යි 4යි 23යි. 23යි 4යි 27යි. 27යි 4යි 31යි ආදී වශයෙන් ශ්‍රේණිය ඉස්සරහට යනවා. මේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ 6 7 8. දැන් කවුරු එකෙක් ඇහුවොත් එහෙම ඕකේ හරි කවුරු කෙනෙක් අහනවා මේකේ 30 වෙනි පදේ සොයන්න කියලා. අපිට 30 දක්වා ලියලා ඉන්නද කියන්නේ මේ. නේ 45 වෙනි පදේ හොයන්න කියලා. පද 45ක් ලියන්න මේකේ. 100 වෙනි පදේ හොයන්න කියනවා. හරි 30ක් නෙමෙයි. හරිද? හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා මෙන්න මේ සූත්‍රේ පාවිච්චි කරලා අපිට ඕනෑම තැනක තියෙන පදයක් හොයන්න පුළුවන් 200 වෙනි පදේ වුණත් හොයන්න පුළුවන්. හරි මෙහෙමයි. එතකොට ඔය සූත්‍රේ ලැබිච්ච විදිහ තමයි සාකච්ඡා කරන්න යන්නේ. හරි. මෙහෙමයි ඔක උනේ. මෙහෙමනේ. දැන් අපි ශ්‍රේණියක මුල් පදේ දන්නවා මුල් පදේ අපි සංකේත කරන සිම්පල් A අකුරේ. පොදු අන්තරේ සංකේත කරන සිම්පල් D අකුරේ. යම් කිසි පදයක් ටර්ම් එකක්. ඒක සංකේත කැපිටල් T අකුරේ. එතකොට T1 කිව්වොත් පළවෙනි පදේ. T2 කිව්වොත් T2 කිව්වොත් දෙවෙනි පදේ. T3 කිව්වොත් තුන්වෙනි පදේ. එහෙනම් මේ ශ්‍රේණිය බලන්නකො. පල්ලයට මම ලියනවා T1 කියන්නේ කීයද 3යි. T2 කියන්නේ කීයද 7යි. T3 කියන්නේ කීයද 11යි. T4 කියන්නේ කීයද 15යි. T5 කියන්නේ කීයද මේකේ 19යි. ආදී වශයෙන් තමයි මේ ශ්‍රේණිය තියෙන්නේ. ඊට පස්සේ T6 කියන්නේ කීයද 19ට පස්සේ පුතේ 23යි. T7 කියන්නේ කීයද 27යි. T8 කියන්නේ කීයද 31යි. කොහොමද යන්නේ ශ්‍රේණිය? හරිද? එතකොට මේ ශ්‍රේණිය ඔය හැම පදයක්ම සමාන ලකුණු දැම්මේ පොඩ්ඩක් ඕක මෙහෙම ලියන්න පුළුවන්. හරිද? ඔය හැම පදයක්ම ලියන්න පුළුවන්. එම ශ්‍රේණියේ මුල් පදයේ සහ පොදු අන්තරයේ ඇසුරින්. හරි? මේ ශ්‍රේණියේ මුල් පදයේ කීයද? 3යි. ඒ ශ්‍රේණියේ පොදු අන්තරයේ කීයද? 4යි. එහෙනම් ඔය හැම පදයක්ම ලියන්න පුළුවන් පදේ 3 හා 4 ඇසුරින්. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මම මෙතනින් පටන් ගන්නම් 7න්. හරි? 3ට මොකක්ද කරන්නේ කියලා පස්සේ කියන්නේ. 7 ලියනවා 3 සහ 4 ඇසුරින් 3 එකතු කිරීම 4 ඒවා කොච්චරද පුතේ එකයි. 1 වරක් 4 4යි 4 වරක් 1 වරක් 4 4යි 4යි 3යි 7යි හරිනේ. 11 ලියනවා 3 එකතු කිරීම 8යිනේ 11 කියලා කියන්නේ. 3යි 8යි 11යි. ඒතොර 8 ලියනවා 4 ඇසුරින් 4 ඒවා දෙකක්. 4 ඒවා දෙකක්. 15 කියන්නේ 3 එකතු කිරීම 12යි. 12 කියන්නේ 4 ඒවා 3ක් පුතේ. 4 ඒවා 3ක්. 19 කියන්නේ 3 එකතු කිරීම 16යි. 16 කියන්නේ 4 ඒවා 4ක්. හරි? 4 ඒවා 4ක්. 23 කියලා කියන්නේ පුතේ 3 එකතු කිරීම මුල් පදේ එකතු කිරීම 4 ඒවා කොච්චරක්ද 4 ඒවා කොච්චරක්ද 5ක් 4 ඒවා 5ක් 20යි 23 27 කියන්නේ 3 එකතු කිරීම 24යි 24 කියන්නේ 4 ඒවා 6ක් 8 වෙනි පදේ 31 ඒක කියන්නේ 31යි කියන්නේ 31 කියන්නේ 3 එකතු කිරීම 28යි 28 කියන්නේ 4 ඒවා 7ක් හරිද දැන් පුතේ මෙතන පොඩි දැන් මේ 3 කියන්නේ එතකොට 3 කියන්නේ පුතේ 3 එකතු කිරීම බිඳුවයි. බිඳුව කියන්නේ 4 ඒවා බිඳුව. 4 වරක් බිඳුව බිඳුවයි. බිඳුවයි 3යි 3. එතකොට දැන් මේකෙ පිට යම් කිසි රටාවක් තියෙනවා. මේ බලන්න මේක රටාව. මෙන්න මෙතන පදේ අංකේ තියෙනවානේ. හරි. මෙතන හැම වෙලෙම ලියන්නේ මොකද්ද? මුල් පදේ. මෙතන ලියන්නේ මොකද්ද? පොදු අන්තරේ. මෙන්න මෙතන තියෙන ඉලක්කම හැම වෙලෙම පුතේ ලියවෙන්නේ පදේ අංකයට වඩා එකක් අඩු වෙන්නේ නැද්ද බලන්නකො. 1 තිබ්බොත් මෙතන බිඳුව. 2 තිබ්බොත් මෙතන 1. 3 තිබ්බොත් 2. 4 තියෙනවා මෙතන තියෙන 3. 5 තියෙනවා මෙතන තියෙන්නේ 4. මෙතන 6 තිබ්බොත් මෙතන තියෙන්නේ කීයද? 5. 7 තිබ්බොත් මෙතන තියෙන්නේ 6. 8 තිබ්බොත් මෙතන තියෙන්නේ කීයද? 7. ඒ කියන්නේ හැම වෙලේම මුල් පදයට එකතු වෙන්නේ පොදු අන්තර කොච්චරක්ද? පදයේ අංකයට වඩා එකක් අඩුයි. නේ?
පදේ අංකයට වඩා එකක් අඩුවෙන් තමයි පොදු අන්තර එකතු වෙන්නේ. හරි. ඒතර මේකේ රටාව මේකයි. ඕනෑම පදයක් ගන්න පුළුවන්. මුල් පදයට එකතු කරනවා. ඒ පදේ අංකයට වඩා පොදු අන්තර එකක් අඩුවෙන් පුතේ. ඒක උදාහරණයක් කිව්වොත් එහෙම 20 වෙනි පදේ හොයන්න. හරි. දැන් මෙහෙම ගිහිල්ලා හිතන්නකෝ. 15 වෙනි පදේ ගමු. 15 වෙනි පදේ හොයන්න ඕන නම් අපි දන්නේ මෙතන කීයද එන්න ඕන කියලා. හැබැයි ඒක ගන්න පුළුවන්. මුල් පදයට එකතු කරන පුතේ පොදු අන්තර පදේ අංකයට වඩා එකක් අඩුයි කීයද 14ක්. නේ? කාට හරි ළමයෙකුට 70 වෙනි පදේ හොයන්න ඕන නම් එයාට මෙතෙන්ට උත්තරේ හොයන්න පුළුවන් කොහමද? මුල් පදයට එකතු කරන පුතේ පොදු අන්තර පදේ අංකයට වඩා එකක් අඩුයි කීයද 69. හරි? එහෙනම් ඔය යන විදිය පුතේ කිව්වොත් එහෙම අපිට එතන 100 වෙනි පදේ හොයන්න කිව්වොත් එහෙම ඒක හොයන්න පුළුවන් 3ට එකතු කරනවා පොදු අන්තර කියද්දි පදේ අංකයට වඩා එකක් අඩුයි. ඒ කියන්නේ පොදු අන්තර 99ක්. හරි. එහෙනම් සාධාරණ n වෙනි පදේ හොයන්න කියලා කිව්වොත් මෙතන n ලිව්වොත් n වෙනි පදේ ලියන්න කිව්වොත් මුල් පදයට එකතු කරන්න පුතේ පොදු අන්තර කොච්චරද? පදේ අංකයට වඩා එකක් අඩුයි. ඒ කියන්නේ n ට වඩා එකක් අඩුයි කියලා කියන්නේ n ඍණ 1යි. හරිද? දැන් මෙතන රටාවක් තියෙනවනේ. මෙතන හැම වෙලේම ලිව්වේ මොකද්ද? මුල් පදේ. මෙතන හැම වෙලේම ලිව්වේ මොකද්ද? පොදු අන්තර. එහෙනම් සාධාරණ පුතේ මේ සමීකරණය මොඩිෆයි කරන්න පුළුවන් අපිට. සාධාරණව ලියන්න පුළුවන්. කොහමද? tn සමානයි. හරිද? tn සමානයි n වෙනි පදේ ලැබෙන්නේ. මෙතෙන් ලියන්න හැම වෙලේම මුල් පදේ කියන්නේ a. හරිද? මුල් පදයට එකතු කරනවා පොදු අන්තරය කියන්නේ d. පදේ අංකයට වඩා එකක් අඩුයි. මොකද්ද ඒක? n ඍණ 1යි d. එහෙනම් මේක තමයි මොකද්ද? සමාන්තර සීනික n වෙනි පද සඳහා සූත්‍රය ලැබුණේ පුතේ ඔන්න ඔහමයි. tn සමානයි a ධන n ඍණ 1 d කියන සූත්‍රය ලැබුණේ ඔන්න ඔහමයි. හරි. නම් අද පාඩම මෙතෙන් නිමානවා. ලස්සන මේ වගේ පාඩමක් සාකච්ඡා කරන මම ඉක්මනින් තව වීඩියෝවක් කරා ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. හරි. ස්තුති සම්බන්ධ වෙන්න ඔයාලා සියලු දෙනාට.